මොකද මේ දැනුමයි ප්‍රඥාවයි කියලා කියන්නේ. knowledge and wisdom කියලා කියන්නේ. අපි හැමදාම කතා කරන්නේ දත්තයි තොරතුරුයි ගැනනේ. හරි? මම මේක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. road traffic light system එකක් භාවිතා කරලා. අපි ඉතින් බලන්නකො data කියන්නේ මොනවද කියලා. data කියලා කියන්නේ raw facts වලට. දැන් රතු, කහ, කොළ කියලා පාට තුනක් තියෙනවා traffic light system එකේ. ඉතින් data වෙන්නේ මේ රතු, කහ, කොළ කියන පාට තුන. ඉතින් ඊට පස්සේ අපි මේ රතු, කහ, කොළ කියන පාට තුනට අර්ථයක් දුන්නාම ඒක අපි සකස් කරගත්තා වෙනවා. ඉතින් ඒකට අපි කියනවා information කියලා. රතු පාට කියන්නේ නවතින්න ඕනේ පාට, කහ පාට කියලා කියන්නේ සූදානම් වෙන්න ඕනේ පාට, කොළ පාට කියලා කියන්නේ අපිට යන්න පුළුවන් පාට කියලා කිව්වොත් ඔන්න අපි දැන් මේ පාට ටිකට නිර්වචනයක් දුන්නා. ඒතර ඔන්න ඒක information. ඒ කියන්නේ තොරතුරු කියලා අපි කතා කරනවා. හරි? ඉතින් ඔයා මේක දැනුවත් වුණාම රතු පාට කියලා කියන්නේ අපිට නවත්තන්න ඕනේ පාටනේ. කොළ පාට කියලා කියන්නේ අපිට යන්න පුළුවන් පාටනේ. ඔන්න දැන් ඒ ගැන දැනුවත්. අන්න එතෙන්ට කියනවා අපි knowledge එක කියලා. ඒ කියන්නේ දැනුම කියලා කියනවා. ඉතින් ඔන්න ඔයා හිතන්න දැන් ඔයා වාහනයක් පදවගෙන මේ road traffic light system එකේ යනවා. පාට එක පාට දකින්න traffic light system එකේ ඈත තියා දකින්න රතු පාට. එහෙනම් ඔයා දැන් ඉගෙන ගත්ත දේ තියෙනවා. ඔයා දැන් දන්න දේ තියෙනවා. අන්න ඔයා මොකද කරන්නේ? වාහනේ රතු පාට දැක්කම නතර කරනවා. ඔයා දැන් කොළ පාට දකින්නවා. කොළ පාට දැක්කම ඔයා වාහනේ පදවගෙන ඉදිරියට යනවා. ඉතින් අන්න ඔයා ඉගෙන ගත්ත දේ ඔයාගේ දැනුම ඔයා යූස් කළා. අපි අතෙන්ට කියනවා ප්‍රඥාව කියලා නැත්නම් විස්ඩම් කියලා. ඉතින් මෙන්න මේ වගේ පුතේ හරියටම මේ ICT වල එන concept එක හරියටම ඉගෙන ගන්න ඕන. හරියටම පැහැදිලිව ඉගෙන ගන්න ඕන නම් ඔයා join වෙන්න අපේ A+ ICT class එකත් එක්ක.